උග්‍රවිෂ තෙල් කරවලුන් නිර්විෂ අලුරදනකින් මේ දෙක අපේ අය ගොඩක් පටලවා ගන්නවා. ඉතින් මේ ඉන්නේ නම් මුදු කරවලෙක්. ඉතින් මෙයා තෙත් කලාපයට ආවේනිකයි. ඉතින් කරවලුන් විශේෂ දෙකක් අපේ රටේ දැක ගන්න පුළුවන්. ඔය පියලි කලාපයේ ඉන්නවා තෙල් කරවලා. අපේ ප්‍රදේශවල බහුල දැක ගන්න ලැබෙන්නේ මේ මුදු කරවලා. ඉතින් මේ දෙන්නම උග්‍රවිෂ ගණයට අයිති සර්ප විශේෂ දෙකක්. ඉතින් මේ තෙල් කරවලුන් කියන නබ ලැබිලා තියෙන්නේ මෙයාලා සාමාන්‍ය දිලිසෙන සුළු ස්වභාවයකින් කළු සුදු වර්ණයෙන් වර්ණගන් වෙලා තියෙන හේතුව. ඊට අමතරව මේ උග්‍රවිෂ තෙල් කරවලුන් සහ මුදු කරවලාට සමාන ශරීර ලක්ෂණය සහ පැහැයන් තියෙන සුළු සුළු වෙනස්කම් වලින් හඳුනා ගන්න පොඩ්ඩක් අපහසු නිර්විෂ කාණ්ඩයට අයිති අලු රදනකියෝ දාර රදනකියෝ විශේෂ කීපයක් අපේ රටේ බහුලව දකින්න ලැබෙන්නේ ඒ අය. ඉතින් ඒ අය සහ අලු රදනකින් සහ උග්‍රවිෂ මුදු කරවලා සහ තෙල් කරවලා පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මෙයාගේ මේ තෙල් කරවලුන්ගේ මේ ශරීරයේ ඉහළ කොටසේ තියෙන මේ කොරල් පේලිය. ඒ කියන්නේ සාමාන්‍ය ඉහළ කොටසේ තියෙන කොරල් පේලිය ෂඩශාකාර සාමාන්‍ය ඉරි 6කින් සම්පූර්ණ වෙච්චි ෂඩශාකාර හැඩයකින් තියෙන කොරල් පේරියක් මේ දැක ගන්න පැහැදිලිවම තියෙනවා. ළඟින් යන පින්තූරයක් මම දාන්නම් මේ වෙනම. ඉතින් පළවෙනි පින්තූරය උග්‍රවිෂ තෙල් කරවලුන්, දෙවෙනි පින්තූරයේ නිර්විෂ අලු රදනකින් පැහැදිලිව වෙන් කරගන්න පුළුවන් වෙන්නේ මේ කොරල් පේලියෙන්. ඊට අමතරව තෙල් කරවලුන්ගේ සහ මුදු කරවලාගේ මේ සුදු පාට කොරල් සාමාන්‍ය පැහැදිලිවම කොටස් වශයෙන් නොබෙදී ශරීරයේ පහළ කොටස දක්වාම යනවා. ඒකෙන් තමයි පැහැදිලිව වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් ලක්ෂණයක්. ඒ වගේම හිස සාමාන්‍ය උග්‍රවිෂ තෙල් කරවලාගේ සහ මුදු කරවලාගේ ශරීරයේ ප්‍රමාණය හා සමානව මේ පැහැදිලිවම පේනවා. සාමාන්‍ය හිසෙන් වෙන්වීමක් ශරීරයේ සිදුවන්නේ නැහැ. සාමාන්‍ය ගැරන්ඩියෙකුගේ හිස හා සමානවම තියෙනවා. ඔය නිර්විෂ කාණ්ඩයට අයිති රදනක පවුලේ සර්ප විශේෂවල පැහැදිලිවම මේ සටහනේ දක්වන විදිහට පළවෙනි පින්තූරයෙන් තෙල් කරවලුන්, දෙවෙනි පින්තූරයේ අලු රදනකියාගේ. ඉතින් අලු රදනකියාගේ පැහැදිලිවම මෙන්න මේ විදිහට හිස ශරීරයෙන් වෙන් වී තියෙනවා. සාමාන්‍ය ප්‍රමාණයෙන් ශරීර ප්‍රමාණයට වඩා ගෙලෙන් හිස විශාල ස්වභාවයක් දැක ගන්න තියෙනවා. ඒක පැහැදිලිවම හඳුනා ගන්න පුළුවන් ලක්ෂණයක්. ඉතින් මගමරුවා කියලාත් වැඩිහිටියෝ කියනවා මේ තෙල් කරවලාට සහ මුදු කරවලාට. ඉතින් මේ දෙන්නගෙම දෂ්ටනයකදී සිදුවන්නේ විෂදල, සාමාන්‍ය පුංචි විෂදලක් පිහිටලා තියෙන්නේ. එතනදී අර පුංචි කඩියක් කෑවා වගේ තමයි වේදනාවක් දැනෙන්නේ. ඉතින් මෙයාලගේ දෂ්ටනයන් බහුලව සිද්ධ වෙන්නේ රාත්‍රී කාලේ. ඉතින් මෙයාලා මේ අර ආක්‍රමණශීලීව දෂ්ට කරන්නේ සර්ප විශේෂයක් නෙමෙයි. ඔය හදිස්සියේ පෑගුණොත් එයාලට යම් හානියක් සිදු වුණොත් විතරයි දෂ්ටනයක් කරන්නේ. එතනදී අර අනිත් සර්පයෝ වගේ නෙමෙයි. සාමාන්‍ය දෂ්ට කළපු ස්ථානයේ පැහැදිලිව දල පහරවල් දැක ගන්න හරි අපහසුයිලු. ඒ වගේම මෙයාලගේ මේ විෂ සාමාන්‍යයෙන් අපේ ස්නායු පද්ධතියට බලපාන්නේ. එතනදී ස්නායු පද්ධතිය අඩපණවීමක් වෙන්නේ. එතනදී නිින්ද යාම වගේ දේවල් තියෙනවලු. ඒ නිසා මෙයාගේ දෂ්ටනය නිසා අර වෙන සර්පයෝ වගේ අර වේදනාවක් වගේ දේවල් සාමාන්‍ය පැය කීපයකට පස්සේ අධික බඩේ වේදනාව වගේ දේවල් දැනෙනවලු. ඉතින් නමුත් එහෙම අර මරණ වාර්තා වෙන්නේ එකම හේතුව මෙයාලගේ මේ කලාතුරකින් තමයි දෂ්ටනයක් සිද්ධ වෙන්නේ. වේදනාව සහ දෂ්ට කරපු ස්ථානයේ පැහැදිලිව හඳුනා ගන්න බැරි වෙන හේතුව. ඉතින් මේ මුදු කරවලා කියන්නේ අපේ රටට ආවේනික සර්ප විශේෂයක් යම් තර්ජනයකට මුහුණ දී සිටින. ඉතින් මේ හේතුව නිසා ගොඩක් අය මේ සත්තු මරනවා. ඉතින් ඔය තෙල් කරවලුන් කියලා ගොඩක් අය මලන්නේ අලු රදනකයකින්. ඉතින් මේ වගේ සර්ප දෂ්ටනයකදී අපි නිතරම කියන කතාවක් තියෙන්නේ අලු රදනකයාද තෙල් කරවලාද මුදු කරවලාද අදාළ නැහැ. දෂ්ටනයක් සිද්ධ වුණොත් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් වලට යොමු වෙන්න ළඟම තියෙන රජයේ රෝහලට. මොකද එතනදී යම් ඖෂධයක් ලබා දෙනවා. ඒක ඉදිරි
ප්‍රතිකාරවලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේ තෙල් කරවලුන් එහෙම අර ලොකුවටම ආක්‍රමණශීලී ස්වභාවයක් නැහැ. ඉතින් අපි නොදන්නා කාලේ මුල් කාලේ මේ සත්තු කෙලින්ම අතින් අල්ලපු එක තමා කරේ. නමුත් මෙයාලගේ මේ විෂයේ තියෙන බලපෑමම පසිකාලීනව දැනුවත් වුණාට පස්සේ එහෙම දැන් ඇත්තටම මෙයාලා අල්ලන්න අපි උත්සාහ කරන්නේ. ඉතින් මේ සර්ප විශේෂය අපේ ওই නකල්ස් වල එහෙම බහුලව දැක ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැන්වල ඇවිදිද්දි සපත්තු දෙකක් අපි ගෙදර දොරේ වැඩ කරද්දි අත් ග්ලව්ස් දෙකක් වගේ දෙයක් දා ගන්නවා නම් ඇත්තටම ගොඩක් ආරක්ෂිතයි ඒ දේ. ඉතින් මේ තෙල් කරවල දෂ්ට කළොත් සාමාන්‍ය සිදු කළ යුතු ප්‍රතිකාර නම් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් වලට යොමු වීම. ඉතින් ওই සමාජ මාධ්‍යයේ පළ කරන විවිධ ඡායාරූප විවිධ පළ කිරීම් කරලා වලට සහ විවිධ දැනුවත් කිරීම් වල ඔස්සේ නිගමනවලට එන්න එපා. මේ තෙල් කරවලාද එහෙම නැත්නම් අලු රදනකයාද කියලා හැකි තාක් ඉක්මනින් වෛද්‍ය උපදෙස් වලට යොමු වෙන්න. ඉතින් වෛද්‍ය උපදෙස් වලට යොමු වෙද්දී සාමාන්‍ය අපේ අය කරන්නේ දෂ්ට කරපු ස්ථානය ඇතැම් අය අර තිරිංග යොදනවා කියලා වැඩිහිටියන් වෙලුමක් යොදනවා. ඒ වගේ දේවල් සර්පේ දෂ්ට කළාට කිසිම වෙලාවක කරන්න එපා. ඉතින් විෂ සර්පේක්ද විෂ නැති සර්පේක්ද අදාළ නැහැ. රෝගියාගේ සාමාන්‍ය අර බියතුරු කරන්න. ඉතින් හෘද ස්පන්දනය අවම වුණා කියන්නේ විෂ පැතිරෙන එක අඩු වෙනවා. ඉතින් දෂ්ට කරපු ස්ථානේ හැකිනම් සබන් දාලා හොදලා හෘදයට ඉහලින් වගේ තියලා සමාන්තරව හෝ ඉහලින් තියලා හැකිතාක් ඉක්මනින් ළඟම තියෙන රජයේ රෝහලට ඇතුළත් වෙන්න කියන එක තමයි අපි නිතරම කියන්නේ. ඉතින් අපිත් මේ දේවල් ඉගෙන ගන්නවා. ඉතින් ඒ වගේ බොහෝ දෙනෙක් තමයි ওই සමාජ මාධ්‍යවල විවිධ බොහෝ පළ කිරීම් සහ ඡායාරූප පළ කරන්නේ. ඉතින් ඒ නිසා මොකද මේ සත්තු වර්ධනයත් එක්ක මෙයාලගේ මේ ඇතම් සත්තුන්ගේ මේ පොල්ලි රටාව සහ වර්ණය ක්‍රමයෙන් කළු සුදු පැහැය අයින් වෙලා කළු දුඹුරු වගේ පැහැයට හැරෙනවා. ඒ නිසා ඒකත් එක හේතුවක් පැහැදිලිව හඳුනා ගන්න බැරි එක. ඉතින් මේ කරවලුන් දෂ්ට කිරීමේදී අර රෝග ලක්ෂණ මුලින් මතු නොවීමත් තව හේතුවක්. ඒ නිසා තමයි වෛද්‍ය උපදෙස් වලට ඉක්මනින් යොමු වෙන්න කියන්නේ. ඉතින් මෙයාලා මේ පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් එකම ලක්ෂණය තමයි මේ ඕනෑම කෙනෙකුට මේ ශරීරයේ ඉහළින් පිහිටි ෂඩශාකාර කොටු 6කින් සමන්විත අර ෂඩශාකාර හැඩය උග්‍ර විෂ කරවලුන්ගේ. ඉතින් අලු රදනකයාගේ එහෙම නෑ. සාමාන්‍ය මේ සර්පයන්ගේ වගේම අර කොරල් පේරිය එක සමාන කොරල් පේරියක් තමයි ශරීරයේ පුරාම දැක ගන්න ලැබෙන්නේ. ඒකෙන් තමයි පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙයාලා යම් තර්ජනයකට මුහුණ දීලා සිටින ජීවීන් විශේෂයක්. මෙයාලගෙන් සිදු වෙන්නේ අපේ පරිසරයේ සමතුලිතතාවය ආරක්ෂා කිරීම. ඉතින් වැදගත් සේවයක් සිදුවෙන සර්ප විශේෂයක්. ඉතින් මේ තෙල් කරවලුන් විසින් තමා මං හිතන්නේ තවත් අනිත් සර්ප විශේෂවල පැටවුන් තමයි මෙයාලා ගොඩක් ප්‍රියතාවයක් දක්වන්නේ ආහාරයට ගන්න. ඒ වගේම හුණු පැටවුල්, පුංචි හුණු බිත්තර වගේ දේවල් තමයි මේ තෙල් කරවලුන්ගේ ප්‍රියතම ආහාර විදිහට තොරතුරු හොයද්දී මට දැනගන්න ලැබුණේ. ඉතින් මෙයාලා අපි සාමාන්‍යයෙන් ගෙදරක වගේ හිටියොත් මෙයාලා අපි ඇත්තටම මෙයාලගේ ආරක්ෂාව ගැන හිතලා ඒ වගේම අපිට වෙන්න